අපි ආයි ඉන්නේ චෙන්නයි එයාපෝට්. අපි අද දිල්ලි යනවා. දිල්ලි යනවා. දිල්ලි කියන්නේ දිල්ලි ඉඳලා ආයි යනවා අමෘත්සරට. ට්‍රේන් අපි බැලුවා එනවාට මෙහි ආය කිව්ව මේ ට්‍රේන් එකේ ෂුවර් නැහැ කියලා. ඔව්. කියන්නේ ටයර්ඩ් වැඩි සමහර ට්‍රේන් එක කරෙන්න පුළුවන්. ගොඩක් ප්‍රශ්න ඒ මොනවා පස්සේ ගොඩක් ඒ කියන්නේ අපි ට්‍රැවල් එකත් අවුල් වෙන්න පුළුවන්. අපි බුකින් කළා කවුරුත් මේ ට්‍රැවල් ගයිඩ් කෙනෙක් කරලා නැතුව මෙහෙම දැන් තනියෙන් යාවේ. ඒ නිසා අපිම දැන් හොයාගෙන යනවා. ඒ නිසා මේ ඉන්දියාවේ පළවෙනි වතාවක් හන්දා ඉතින් ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඔව්. ඉන්ටර්නැෂනල් ෆ්ලයිට් තමයි. තෝරගත්ත මොකද ඉක්මනින් යන්න පුළුවන්. මොකද ට්‍රේන් එකේ යනවා කියන්නේ අපි එක එක ගිය අපේ ගිය කලින් ට්‍රිප් බැලුවා. සමහර ඒවා වල දවස් ආදී දෙකයි දවස් දෙකයි. අපි මෙහෙ සිම් එකක් ගන්නත් බැරි වුණා. මෙහෙ දෙන්නේ නෑලු. මෙහෙ දෙන්නේ නෑ. එහෙම. දෙන අයිඩියා එකක් දැන් වෙනත් රටවල් වල අපි දැනට ගියේ තායිලන්ත, දුබායි එහෙම දෙනවනේ. දැන් අපේ රටෙත් දෙනවනේ පිටින් එන සංචාරකයෙක්ට තමන් කැමති නම් එයාපෝට් එකේදී ගන්න පුළුවන්. මෙහෙ එහෙම දෙන්නේ නෑ. ඉතින් අපි රෝමින් ඇක්ටිව් කරගත්තා ඩයලොග් එකේ. අපේ ඒක නිසා තමයි අපිට දැන් මෙහෙම හරි මෙහෙම හරි දෙයක් කරගන්න පුළුවන් නේ. ආපු දවසේ අපි ඇත්තටම මේ මුකුත් කරගන්න බැරි වුණා. ඩේටා නැති නිසා මොකෝ අපි අර නැස්ති වෙලා ආවේ නෑ. අපි විදහාසේ ගිහින් එන්න කියලා ආවේ. ඔව්. ඒක නිසා දැන් ලොකු කියන්නේ ප්ලෑන් එකක් තිබ්බා ලංකාවෙන් එනකොට මේ තැන් වලට යන්න ඕනේ කියලා. ඒ වුණාට ඉතින් අර හරියටම දැනුම් දීලා නැහැ ඉන්දියාව ඇතුළේදී ඒවා වලට කොහොමද ඒ තැන් රීච් කරන්නේ කියලා. ඉතින් මේක ලොකු රටක් නේ. ඉතින් ලොකු රටක් හන්ද ඉතින් ඇත්තටම අපේ ලංකාවේ අපේ කුංචි රටේ එහෙම යනවා වගේ නෙමෙයි. ඔය සාමාන්‍යයෙන් ඉතින් අපිට මෙහි කට්ටිය කියනවා මේ කලින් ඉඳලාම මෙහි බුක් බුකින් කරලා තියාගන්න කියලා. කරන්න ඕනේ. හැබැයි අපි මේ ෆ්ලයිට් එක ඊයේ නේ අද නේ අද නෑ ඊයේ හවස වගේ. හවසලා තමයි බුක් කරේ. බුක් කරේ. ඒකත් අපි ෆස්ට් ටයිම් අපේ මේ අපි ඔන්ලයින් ෆ්ලයිට් ටිකට් බුක් කරපු. ඉතින් ඒකත් වෙනස් වුණත් එකේම ඉතින් අපි මේක එක්කල් එහෙම දෙයක් කරලා තිබ්බේ නෑ. අපි කරන්නේ ඉතින් ඇත්තටම මෙහි ආව එක දැන් වෙනස් වුණා තමයි. ඔව්. බලමු. හැමදේම අලුත් අත්දැකීම්. අලුත් අත්දැකීම් හැම දෙයක්ම. ඒ කියන්නේ අපි කොච්චර කොහේ වෙන තැන්වල ගිහින් තිබ්බත් ඊට වඩා වැඩිය වෙනස්. අමාරු වැඩ කරනවා. පොඩව අමාරුයි අනිවාර්යයෙන්. ඒක හේතුවක් එක්තරා විදිහකට භාෂාව. සමහරුන්ට ඉංග්‍රීසි බෑ. අපිටත් ඉංග්‍රීසි ලොකුවට බෑනේ. මේ දැන් අපේ පුතාට පුළුවන්. දැන් පුතාට පුළුවන් වුණාට මේ එයා කතා කරාත්ම අනිත් අයට තේරෙන්නේ. එයාලට දෙමළින් කියන්න ඕනේ. ඒ වගේ එක එක තියෙන විදිහේ. හලෝ. මං කියන්නේ කොහොමද දීලා. කරගමු මේ ට්‍රිප් එක ලස්සන ට්‍රිප් එකක් වෙයි කියලා හිතනවා. දැන් මේ පොඩ වීඩියෝ ගැන තවතක වෙනවා. ඇත්තටම තියෙන එක්ස්පීරියන්ස් අලුත් නිසා. හරි. ඉස්සරහා ටිකට් එක ගත්තා ඔන්ලයින් බුක් කරපු. පළවෙනි වතාවට මේ ඒකත් මරු අත්දැකීම ආවා. ඔන්ලයින් ඉතින් අපි මීට කලින් එහෙම බුක් කරලා නැහැ. ඉතින් ඒ කියන්නේ අපිට මම බලලා තියෙනවා. එක එක ඇප් වලින් බලලා තියෙනවා. බැලුවට ඒක කරේ නැහැ. ඒ වගේ මේ සැරේ මේ ඉන්දියාවට ඇවිල්ලාම අන්තිමට අර ඩොමෙස්ටික් ෆ්ලයිට් එක මේ යන්නේ. ඒ වුණාට ඒක දැන් මේ කරන්න වුණා. ට්‍රේන් ටිකට් බුක් කරන්න ගියා. අපි මේ කොහොමද විදින්නේ දන්නේ නැහැ. ටැක්සියක් බුක් කරගන්න ෆෝන් නම්බර් එකක් ඕනේ. ඒකත් නැහැ. මහා ප්‍රශ්නේ හිටියේ දැන් ආපු ගමන්ම. අන්තිමට දැන් කියන්නේ හොටෙල් එක ඇතුලේ ඉන්නකම් Wi-Fi තියෙන හන්දා මොන දෙයක් කරගත්තත් එළියට බහලා ගියන් පස්සේ දැන් හොටෙල් එක හොයාගන්නත් වෙන ප්‍රශ්න නැහැ. ඊට පස්සේ දැන් කොහේ හරි යන තැනකට ගියන් පස්සේ මේ අනික හරි වෙනස්. ඒ කියන්නේ ටැක්සි එකකට නැග්ගත් නෝමල් විදියට නැග්ගොත් ලොකු ගාණක් ඉල්ලනවා. එයාලට හිතෙන ගාණනේ. එතකොට සමහර විට අපි හිතමු මේ රුපියල් 100ක දුර ඒ වුණාට අන්තිමට ඔබ ලාභයි. 100 දුරට මේගොල්ලෝ 300 වුණත් කියන්න ඉඩ තියෙනවා. මොකද අපිට මුකුත් නැහැ. එයාට තේරෙනවනේ අපිට මුකුත් නැහැ. ඉන්දියන් ඇප් එකක් නැහැ. මුකුත් නැහැ කියලා. ඉතින් අන්තිමට දැන් කොහොම හරි කරලා
මට එතකොට තමයි හිතුනේ මේ දැන් ලංකාවේ SIM එක දාගෙන ෆෝන් එකේ ඉන්න නිසා අර මෙහෙ තියෙන්නේ Jio කියලා network එකක් තියෙනවා. ඒක පෙන්නනවානේ roaming අර ඩයලොග් එක Jio විදියට මෙහෙ පෙන්නනවා. මේ අන්තිමට මට හිතුණා roaming දාගමු data. roaming data 10 GB දාගන්න app එකේ. දැම්මන් පස්සේ ඉතින් ඔන්න ලොකු නිකන් පොඩ්ඩක් නිකන් මේ අර සහනයක් වගේ දෙනුණා. ඊට පස්සේ තමයි එළියට ගිහිල්ලා කෑමක් අරගන්න හරි එළියට ගියාම දැන් අක්කාලා ආපු දවසම ගත වුණා ওই ටික SIM එකක් ගන්න. සහ මේ මායි පුතයි පාරේ මාර ඇවිදිල්ලක් ඇවිද්දා අනික මේ දවස්වල හරි රස්නේ ඉන්දියාව. ඒ කියන්නේ නිව් දිල්ලි චෙන්නයි වල මාරම රස්නේ. ඒ කියන්නේ රස්නේ කියන්නේ අනිවාර්යයෙන්ම ඒක ලංකාවෙත් දැන් අපේ ලංකාවේ රස්නේ ඒ වුණාට ලංකාවේ රස්නේට වැඩිය ලොකු රස්නයක් දැනෙනවා ඇඟට. නිකන් අසීමිත ලෙස ඔව් මේ ඇයිද ගන්නන්නේ. ඒ මදිවට මෙහි මේ චෙන්නයි වල ගොඩාක් ලොකු කන්ස්ට්‍රක්ෂන් යනවා මුළු ඒරියා එකේම. ඒ කියන්නේ අර මෙට්‍රෝ ලයින් හදනවා ඒවා එක්ක පාර ලොකු කරනවා අර අන්ඩර්ග්‍රවුන්ඩ් ලොකු ලයින් එක වතුර ලයින් මේ වගේ දේවල් යනවා. ඒ වගේ දේවල් හදනවා ඉතින්. ඒක නිසා මේ හරි දුවිල්ල. ඉතින් අර කන්ස්ට්‍රක්ෂන් හැමදැනම කන්ස්ට්‍රක්ෂන්. ඒකයි රස්නේ එක්ක ආයි ඉතින් සැප කනේ. මායි පුතයි තමයි ඇවිද්දේ. දැන් වැඩේ තියෙන්නේ එකපාරටම ඉතින් අර දුබයි වල එක්ස්පීරියන්ස් එකේ හැටියට කැම ගන්න කඩයක් එහෙම හොයන්න එළිය වැස්සා නම් හැමතැනම ඔව් මේම හැමතැනම තියෙනවා මොකක් හරි. ඒ කියන්නේ අපි කන්න ආස කියන ඕනම දෙයක්. දැන් අපි සාමාන්‍ය කවුරුත් දැන් ලංකාවේ නෙමෙයි ලෝකේ කවුරුත් දැන් සෑන්ඩ්විචස් මේ සබ්මැරින් ඕවා කනවනේ. ඒ රස ඒ විදියටම දුබයි වල තියෙනවා. චිකන් ඕන දෙයක්. මම මේට ආවම පස්සේ සාමාන්‍යයෙන් මං හිතන්නේ මෙහෙ මිනිස්සු එහෙම කඩ කෑම නැතුව ගෙදර කෑම වෙන්න ඇති ලොකුවට කන්නේ. කෑම කඩ නෑ. ඒ කියන්නේ හරි අඩුයි. තියෙනවා. සාමාන්‍යයෙන් කිලෝමීටරයක්වත් යන්න ඕනේ. නැත්තම් හොටෙල් එකෙන් ඕඩර් කරන්න. අපි ඉන්නේ. එතකොට දැන් හොටෙල් එකෙන් ඕඩර් කරාම කොච්චර ඒගොල්ලෝ කමිෂන් එකක් තියාගෙන පොඩ්ඩක් හරි ගන්න වැඩි වෙන්නේ දැන්. දැන් අපිට තෝරන්නේ අපි සෙල්ෆ් නේ හැමදේම. අන්තිමට කොහොම හරි මායි පුතයි එළියට ගහලා ඇවිදලා අන්තිමට වෙනසක් නැහැ. ඉතින් ගෙදර කනවා වගේම අර අලු පරාටා ගෑවා බොලන දවසේ. ඊට පස්සේ පළතුරු මාරලාභයි. දැන් මාරමලාභයි. ලුණු කිලෝ 4ම අපි දැන් අද දැක්කා ලුණු කිලෝ 4ම ඉන්දියන් රුපියල් 100යි. ඒක නිකන් දැන් මේ දවස්වල යන රේට් එකත් එක්ක බලුවම ඉතින් සාමාන්‍යයෙන් 100යි කියන්නේ අපේ ලංකාවේ ගාන හැටියට 337ක් වගේ ඒ වගේ නිකන් කන්වර්ට් කරලා බලුවා. ඉතින් ලුණු කිලෝ 4ක් ඉතින් ඒ ගානට ඉතින් අපේ ලංකාවේ ගන්න හම්බෙන්නේ නැහැ. ඒක ඉතින් රටකට බඩු ගෙන්නන්න යන වියදම් ඒවත් එක්ක ඉතින් බලුවම එහෙම බැලුවම ගොඩක් ලාභයි. ඊට අමතරව අද උදේම අපි shopping ගියා. අපි චෙන්නයි ආවා. ඔනේ ඊට පස්සේ දැන් අන්දාවේ ගිහිල්ලා දැන් අර data roaming එක දාගෙන මං ගිහිල්ලා කෑම ගෙනල්ලා පුතත් එක්ක ගිහිල්ලා ඊට පස්සේ අපිට දැන් අමතක වෙලා ආවිල්ලා තිබ්බා පණ ආවා. කොහොමවත් එහෙම එකතු කරගෙන පොඩ්ඩක් අපි ඉන්න හොටෙල් එක හරිය පොඩ්ඩක් එමේ ඇවිද්දාම ඉතින් මේ ඔන්න පොඩ්ඩි අයිඩියා එකක් ආවා. දැන් අපි ඉන්න හරිය කොහමද ඒ මිනිස්සු කොහමද ඇසිරෙන්නේ මදිවට මේ දවස්වල මේ අපි එන 2026 අප්‍රේල් මේ අපේ අවුරුදු සීසන් එක මෙහෙට ඉලෙක්ෂන්. ඒ කියන්නේ ලබන 23 වෙනිදා අප්‍රේල් 23 වෙනිදා 2026 ඉලෙක්ෂන්. ඉතින් සාමාන්‍යයෙන් කඩවල් අරින්නත් පරක්කුයි. මොකද උදේ පාන්දර එයාලා යනවා. එයාලගේ ඉලෙක්ෂන් එකේ නෑ ඡන්ද දාන නෙමෙයි. එයාලා යනවා. එයාලගේ දැන් ඉල්ලන කෙනා ඉන්නේ. එයා කොයි හරි තැනක රැස්වීමක් තියෙනවනේ. ඒකට සහභාගී වෙනවා ඒගොල්ලෝ ගිහිල්ලා. මෙහි අය මං හිතන්නේ ඉතින් අර ලංකාවට වැඩිය මං දැක්ක දෙයක් තමයි මාර ආදරේ. මේ වැඩ කරනවා. මං හිතන්නේ ලොකු ඇත්තටම කියනවා නම් ඒ තමන්ගේ නායකයා ලොකුවට එයාලට මම හිතුවා සලකනවා ඇති. ඒක හන්දා ඉතින් එහෙම දෙයක් තමයි මම දැක්කේ. ලොකු ආදරයක් තියෙනවා ඒගොල්ලන්ගේ.
හැමෝම දැන් නම් ගන්න වශයෙන් කියන්න බෑ. ප්‍රසිද්ධ එක්කෙනෙකුත් ඉන්නානේ. මේ ඉතින් ඊට පස්සේ ඕක දැනගෙන ඊට පස්සේ ඇවිල්ලා අපි ගියා ටී නගර වලට. ටී නගර වලට ගියාම අපි මේ වීඩියෝ එකේ දැන් දාලා තියෙනවා. අපි හොඳ ෂොපින් පාරක් දැම්මා. ඇත්තටම කියනවා නම් ටී නගරෝ මාර ලාභයි. මාරම ලාභයි. මාර ලාභයි කියන්නේ ඒක දැනෙන ලාභයක්. ඒ කියන්නේ අපේ ලංකාවේදී රීච් කරන්න හරි අමාරුයි කියන්නේ දැන් වෙඩින් එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන් ඔයාලා කපල් එකට ආයි මෙහි චෙන්නයි වල ටී නගර ඇවිල්ලා උදේ දෙකෙන්දම දවල් දෙක දෙකෙන්දම රැට එහෙම අනිතර ඔව් මං කියන්නේ මේ මුළු මගුල් ගෙදරම ඉන්න කට්ටිය එන්න ඕනේ නෑ නෑද ඔක්කොම පොඩක් නේ අවිදලා කරලා පොඩක් ගේමක් ගහන්න පුළුවන් පිරිමි ළමයි ටිකකුයි පිරිමි අය ප්‍රධාන පිරිමි අය දෙන්න තුන් දෙනෙක් ඒවලා WhatsApp වලින් රෝමින් ඇක්ටිව් කරලා ඒවලා WhatsApp වලින් කතා කරලා ගත්තා නම් ඉතින් මම දන්නේ ඔව් මේ මුළු මගුල් ගෙදරම කට්ටියට චෙන්නයි වලින් අඳින්න පුළුවන් ජෙන්ස් අඳින කුර්තා ඒ වගේ දේවල් පංජාබි නෝමල් ඇඳුම් තියෙනවා හැමදේම තියෙනවා හැමදේම පොඩක් ලාභයි එක ස්ටෝර් එකක් ගත්තම 7 ෆ්ලෝ විතරයි තියෙනවා ආයි නෑ ඉතින් ඇවිදින්නම කකුල් දෙක විදිනවා අනික හොඳයි සර්විස් එකත් හොඳයි ඒගොල්ලන්ගේ අපි බඩුව අරගත්ත කියලා අපේ බඩුව අපි ඇදගෙන යන්න ඕනේ මන් දන්නේ අනිත් අයට කොහොමද කියලා අපිට නම් එක්කෙනෙක් ඇවිල්ලා එයා අපේ බඩු ටික ඔක්කොම එල්ලගෙන එයා යනවා අපිට මොකුත් යන්න අරගෙන යන්න ඕනේ නෑ තමයි ඒ ගල් තමයි අපිට උදව් ඔව් ඉතින් අපි වීඩියෝ එකට දැම්මා මොනවද ඕනේද කියලා අහලා ඒ ස්ටෝර් එකේ කොතනද තියෙන්නේ එතන ටග්ගල ගිහිල්ලා එක්කන් ගිහිල්ලා ඒකත් හොඳම දේ තෝරලා හොඳ දේ එහෙම දෙනවා එහෙම ගොඩක් උදව් කරා ඒ ගල්ලම ඔව් ඉතින් අපි පොඩි එයාට පොඩක් තෑග්ගක් දීලා ආවා ඉතින් හොඳයි ඇත්තටම එහෙම සර්විස් එකක් දෙනවා කියන්නේ හොඳයි ඇත්තටම හොඳයි නේ ඇත්තටම ඒ කඩේ ගැන අපිට ෆීඩ්බැක් එකක් දෙන්න කිව්වා ඇත්තටම ඉතින් හොඳයි ඒ වගේ ඒ ෂොප් එක ගැන අපි හොඳ ෆීඩ්බැක් එකකුත් දීුවා බලමු දැන් මේ ට්‍රිප් එකේ ඉස්සරහට අපි යන්න හිතාගෙන ඉන්න තැන්වලදී අපි ඒ ගත්ත ඇඳුම් තමයි අඳින්නේ ඔව් මොකද අපි මං නම් මෙහාට යනකොටම කියාගෙන ආවේ මේ ඉන්දියාවට ඇවිල්ලා අපි ඉන්දියන් විදියට ඉන්න ඕනේ ඉන්දියන් විදියට අඳින්න ඕනේ ඉන්දියන් විදියට තමයි ඒක එතකොට තමයි ඒකේ ගතිය තියෙන්නේ ඒ කියන්නේ මේගොල්ලන්ගේ අර ප්‍රාන්ත වලින් ප්‍රාන්ත වලට අඳින විදිහත් වෙනස් නේ නෑ අපි දැන් එච්චර ලොකු වෙනසකටත් යන්නේ නෑ ඒ වුණාට නිකන් සාමාන්‍ය පොදුව බැලුවම දැන් චෝලියක් සල්වාරියක් කිව්වම ලංකාවේ හැමෝම මේ ඉන්දියන් අය හැමෝම අඳින දේනේ ඒක නිසා අපි ඒකම තමයි පුළුවන් තරම් try කරන්නේ ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක දැන් අපි මේ යන්නේ දිල්ලි පළවෙනියටම ටච් කරන්න තියෙන දිල්ලි ගිහිල්ලා අපි එතනින් ආයි අමෘත්සර් වලට ඒ ෆ්ලයිට් එකේමයි යන්නේ එකපාරම තමයි බුක් කරගත්තේ අමෘත්සර් වලට ගියන් පස්සේ එතනින් අමෘත්සර් වල මම නම් කියන්නේ දවසක් ඉන්න ඕනේ දවසක් ඉඳලා ගෝල්ඩන් ටෙම්පල් යන්න තමයි හිතන් ඉන්නේ එතන ගෝල්ඩන් ටෙම්පල් ඒ කියන්නේ Google Map එකේ බලුවම ගෝල්ඩන් ටෙම්පල් කියලා ගියවම ගෝල්ඩන් ටෙම්පල් තුනක් වගේ පෙන්වනවා ප්‍රධාන දෙකක් ඉතින් මම හරියට මගේ යාළුවෙක් ඉන්නවා ඩුබයි වල එයාට මැසේජ් එකක් දැම්මා අපිට ඕනේ අර පංජාබ් කට්ටිය යන්න අපේ යාළුවා පංජාබ් ඒක නිසා නෙමෙයි අපිට ඕනේ එකට යන්න ඉතින් එයාගේ මැසේජ් එකක් දායි මොකද්ද දැන කියලා එතකොට එතන යනවා ඒ ගියන් පස්සේ වෙන මොකුත් නෑ අමෘත්සර් වල වෙන මොකුත් නෑ අපි ඒකට ගිහිල්ලා ඒක සර්ච් වෙන කියන්නේ අර මේව එකක් තියෙනවා මොකද්ද මේ මේගොල්ලන්ගේ මේ ගේට් එකක් තියෙනවා මේගොල්ලන්ගේ මේ මොකද්ද ඒක පාකිස්තාන් ගේට් එකක් තියෙනවා ඉතින් ට්‍රැඩිෂනල් හැමදාම උත්සවයක් මොනවාද එකක් තියෙනවා ඒකට නම් යන්න අදහසක් නැහැ ඒකට යන්න අදහසක් නැහැ ඒකට නම් යන්න අදහසක් නැහැ ඊට වඩා අපිට හොඳයි කියලා තියෙනවා අමෘත්සර් වල පොඩ්ඩක් ඇවිදලා බලන්න ඇවිදලා දැන් මේ අපි දිල්ලි වල පොඩ්ඩක් තේරුම් ගන්න ඇවිදලා චෙන්නයි මට නම වගේ චෙන්නයි වල ඇවිදලා පොඩ්ඩක් තේරුම් ගත්තා වගේ මේ මට හිතෙනවා ඒ පොඩ්ඩක් මේ ඇවිදලා අනික අපිට යන්න ඕනේ ශ්‍රීනගර වලට යනකොට එහෙ ඉඳන් කෝච්චි නෑ ඒ කියන්නේ කෝච්චි නෑ එහෙ ඉඳන් බස් තියෙනවා ඇති
ඒ වුණාට දැන් අපිට බස් බුක් කරන්න බැහැනේ අපිට ෆෝන් නම්බර් එකක් නැහැනේ. ඉතින් මම යාට කිව්වේ එහෙ තියෙනවා එක එක ඔප්ෂන්. ඒ කියන්නේ ෂෙයාර් ටැක්සි තියෙනවා. ඔය වගේ ඔප්ෂන්. මම බැලුවේ මෙයාට එක්ක අදාලා අපි තියනවද දන්නේ නෑ සාමාන්‍ය Uber එකක් දාලා ගියොත් ලොකු ගාණක් ගන්න. මොකද යන්නක් යන අය රිටර්න් වෙන්න බෑනේ. අපි ප්ලෑන් කරගෙන ආවෙ නිසා දැන් මේ යමින් ගමන් තමයි අපි හද වෙන්නේ. ප්ලෑන් කරන්නේ. යමින් ගමන් තමයි අපි හොයාගෙන හොඳම ඔප්ෂන් එක මොකද්ද දැන් යන්න පාසු ටයර් එකක් නැතුවත් හරිසම තියෙනත් උනේ. මොකද ටයර් දුනොත් හදිසියවත් ලෙඩ වෙනවා. හරියට ඔව් මේ දැන් ඒක කියන්න බෑ අපේ ක්ලයිමේට් වෙනස් වෙනවා. දැන් ඔය උඩහ පැත්තට යන්නේ ඒකට සීතල වෙනවා. අපි එනකොට ලංකාවේ අපිට ඕකට අපි බෙහෙත් තරම් ආවේ ડોක්ටර්ගෙන්. අපි මෙතනම ගන්න ડોක්ටර්ගෙන් බෙහෙත් තරම් ආවේ. ડોක්ටර් කිව්වා ඉතින් අපි මෙහෙම ගමන යනවා කියලා. ඒක ડોක්ටර් අපිට සාමාන්‍යයෙන් පොදුවේ බෙහෙත් දුන්නා උලක් හැදුනා බඩේ අමාරුවක් හැදුනා බඩේ අමාරුව හැදෙනවා තමයි වැඩි 700ට තියෙනවා පොඩ්ඩක් මොකද ඒකම දිනනවා පොඩ්ඩක් ඒක නිසා අපි බඩේ අමාරුවට සහ ලූස් මෝෂන් එහෙම ආවොත් එන්නේ ඒවට හරියන බෙහෙත් අරගෙනම ආවා ඒ කියන්නේ පොඩියට දෙන බෙහෙත සහ උපරිම තත්ත්වයට ගියාමත් දෙන බෙහෙත අරගෙන ආවා ඒක නිසා අපි කොහොමද කඩෙන් කෑවට කඩේ පොඩ්ඩක් හොඳට බලලා හොඳ තැනින් තමයි කෑවේ අපි අර වෙන ඒකෙත් ෆීඩ්බැක් බලලා ඔව් ඒක බලලා තමයි ඉන්ටර්නෙට් වල මිනිත් එකකට පස්සේ අපි හැමදේම චෙක් කරා ඇත්තට ඒකෙදි කියන්න ඕනේ මාර සහනයක් වුණා මේ ඩයලොග් එකේ රෝමින් එක කරගත්ත එක පුදයක් නැත්තම් එන අපි අතරම එහෙනම් ඉතින් කොහෙවත් යන්න හම්බෙන්නේ මොනවත් ගන්න බෑ අපි ඉන්න හොටෙල් එකේ හරි එක්කෝ වෙන තැනක් හරි ඒත් කෙන්නයි වලම බලලා හොටේ ඉඳලා 20 වෙනිදා වෙනකම් ඉඳලා එන්න වෙනවා. වෙලාවට රෝමින් කරගත්තේ. දැන් ඉතින් මේ දැන් වෙලාව ඉන්දියාවේ වෙලාව සහ ලංකාවේ වෙලාව සමානයි. දැන් 3:10යි. විනාඩි පොඩි ගානක වෙනසක් 3:10යි. 6:10යි ෆ්ලයිට් එක. නෑ 6ට ෆ්ලයිට් එක 5ට තමයි ගේට් ඕපන්. මේක ඩොමස්ටික් ෆ්ලයිට් එක. මේකෙන් ගිහිල්ලා දිල්ලි බහලා දිල්ලි වලින් ආයි දිල්ලි වලින් මම හිතන්නේ අතුල්ට යන්නේ ආයි එතන මොනාරි රෙස්ටිං ඒරියා එකක වගේ පැයක් ඉඳලා එතනින් ආයි අම්රිත්සර් බලමු මේකත් මාර වෙනස් අත්දැකීම කවදාවත් එහෙම ට්‍රාන්සිට් වලට නම් මොන දීලා නැහැ මේක එකක් ඩොමස්ටික් ට්‍රාන්සිට් එකක් හරි වෙනස් ඉතින් බලමු මොකද වෙන්නේ කියලා අපිට වීඩියෝ කරලා ගන්න පුළුවන් තමයි අපි පුළුවන් විදිහට අපි මේ වීඩියෝ එකෙන් දාන්නම් දැන් ඉතින් අපි අර එඩිට් කරලා හපලා කොටලා දාන්නේ අපේ පුල් වීඩියෝ එක හැමදේම දාලා එතකොට වීඩියෝ එක දිගයි ඒ වුණාට බලන කෙනෙක්ට හැමදේම තියෙනවා ඉතින් ඔයාත් ඉන්දියාව ඇවිල්ලා තියෙන කෙනෙක් කමෙන්ට් එකක් දාගෙන යන්න අපි අත්දැකීම් මොකලන්නත් තියෙනවා කියලා අනිවාර්යයෙන් දැන් අපේ මෙහි 3 වෙනි දවසේ අද තුන්වෙනි දවසේ අපි දවස් 13කට තමයි ආවේ. තව දවස් 10ක් තියෙනවා. බලමු. යන්න ඉඳන් ඉන්න තැන් වලට යන්න. ෆස්ට් ඩේ අපි චෙන්නයි වල කොහොමද ගියේ shopping කරා. ඒක ඒ විදිහට ආවා. කොහොම හරි කරගත්තා. ඉතින් ඒ වගේම අපි හිතුවා 10 වෙනිදාට යන් කියලා. ඒකත් දැන් කොහොම හරි කරගත්තා. අන්තිමට. ඒ කියන්නේ කවුරුත් ඉන්දියාවේ කිසිම හෙල්ප් එකක් නැතුව. කවුරුත් නැහැ හෙල්ප් එකක් කරන්න. ඒත් අපි නිකන් තනියම අපි කොහොම හරි කරලා දැන් යනවා බලමු. මොකද වෙන්නේ? අඩුවයි ගිහිල්ලා තායිලන්ත ගිහිල්ලා ඒ අධ්‍යක්ෂින් තියනවා.
ඉතින් උඩට යන්න කියලා ඩොමෙස්ටික් ට්‍රාන්ස්ෆර්ස් කියලා. අපි ඔන්න නිව් දිල්ලි ආගිනි දැන් ගාන්ධි ඉන්ටර්නැෂනල් ඉන්ටර්නැෂනල් එයාපෝට් ඊළඟ එක තියෙන්නේ තව අපි ට්‍රාන්සිට් එකක් තියෙනවා අපිට අමෘත්සර් වශයෙන් යන්නේ. යා කැමති මොන ප්ලේන් එකේද සෙල්ලම් කරන්න මේ මොන රටේ ඊතියෝපියන් බ්‍රිටිෂ් එයර්වේස් ඉන්දියන් ඉන්ඩිගෝ ඔය ඔක්කොම තියෙනවා. අර හිට තියෙනවනේ ට්‍රාන්ස්ෆර් එක. මුළු ඒරියා එකම එයාපෝට් එක. අර තියෙන පොච් ටවර් එක. ඔව් සනීපයි දැන්. දැන් පොඩ්ඩක් හතරවටේට ඕන තැනක යන්න පුළුවන්. මයිනෝ ඉන්නවා පාට වෙනස්. benefits across the Air India and Star Alliance network. Enroll today on airindia.com or app to join a frequent flyer program Maharaja Club and experience exclusive benefits across the Air India.
තත්ති මොකක්ද තත්ති දැන් තමයි ඒක ලේඩි එකක් ඉන්නේ තාපෝටේ මේ ෆ්ලයිට් එකක් මිස් වෙනවා අපිට. අයියෝ. අපි ඉන්න හොටෙල් එකේ උඩ තට්ටුව මේ. ඉතින් මේම තමයි අම්රිත්සර් නැත්නම් පංජාබ් වල තවත් එක සිටි එකක්. කිසි වෙනසක් නැහැ. ඉතින් චෙන්නයි වගේ පොඩ්ඩක් විතර පොඩි වෙනසක් තියෙනවා. එක වගේම තමයි හැමදේනම. මට නම් එහෙමයි තේරුනේ. මෙහි මෙට්‍රෝ නැහැ. එහෙමයි. තාම හදලා නැතුව ඇති. බලමු අපි දැන් එළියට ගිහිල්ලා ගෝල්ඩන් ටෙම්පල් එක බලන්න යන්න කියලා තමයි හදන්නේ. පොඩි වොෂ් එකක් දාගෙන ඊට පස්සේ ටැක්සි එකක් කතා කරගෙන ගිහිල්ලා ගෝල්ඩන් ටෙම්පල් එකත් බලන්න යම්කෝ වෙනවා.